හායි මේ තමයි මගේ පළවෙනි ව්ලොග් එක. මං අද ඔයාලට කියලා දෙන්නේ සතියකට කිලෝ 2ක් අඩු කරගන්න පුළුවන් පානයක් හදාගන්න ආකාරය. මේ වීඩියෝ එක නම් වැදගත් වෙන්නේ මහත බඩ ඉස්සරහට ඇවිත් තියෙන ගැහැණු පිරිමි ළමයින්ට තමයි. අපි දැන් බලමු මේ පානය හදාගන්න අපිට මොනවද ඕන වෙන්නේ කියලා. අපිට ඕන වෙන්නේ දෙහි ගෙඩි 2යි ඉඟුරු කෑල්ලයි කුරුඳු පොත්තකුයි තමයි. මුලින්ම දෙහි ගෙඩි 2 කපාගෙන යුෂ ටික වෙන් කරගන්න. මේ තියෙන්නේ දෙහි යුෂ ටික මම වෙන් කරගන්න ආකාරය. ඔයාලට පේනවද මම කුරුඳු පොතු 2ක් අරගෙන තියෙනවා වගේ. ඒ 2ක් තියෙනව තමයි එතන. ඒ වුණාට එක කුරුඳු පොත්ත තමයි මම දෙකට වෙන් කරගත්තේ. ඔන්න මම දෙහි යුෂ ටික වෙන භාජනයකට වෙන් කරගෙන අවසන්. මේ තියෙන්නේ මං ගත්ත දෙහි ගෙඩි 2 දෙහි යුෂ ටික. ඊට පස්සේ මම ඉඟුරු කෑල්ල පොඩි පොඩි පෙති වලට කපා ගන්නවා. දෙහි යුෂ ටික අරගෙන ඉවර වෙලා දෙහි ලෙලි ටික නම් විසි කරන්න එපා. වීඩියෝ එක ඉස්සරහට බලාගෙන යනකොට ඔයාලට තේරෙයි ඇයි මං එහෙම කිව්වේ කියලා. දැන් මම වතුර ටිකක් ලිපේ තියලා ටිකක් රත් කරගන්න තමයි මේ හදන්නේ. රත් වීගෙන එන වතුර එකට ඔයාලා අර කපාගත්ත ඉඟුරු ටිකයි දෙහි ලෙලි ටිකත් පොඩියට කපාගෙන ඒ ටිකයි වතුර එකට දාගන්න ඕන. දැන් තේරුණා නේද දෙහි ලෙලි විසි කරන්න එපා කියලා මම කිව්වේ ඇයි කියලා. මේ වතුර එකට කුරුඳු පොත්තත් ඒ ගමන්ම දාගන්න ඕන. ටික වෙලාවක් ඒ ටික රත් වෙනකොට අර අපි වෙන් කරගත්ත දෙහි යුෂ ටිකත් දාගන්න ඕන. මේ ටික ඔක්කොම ටික වෙලාවක් රත් වෙනකන් තියන්න. මේ ටික හොඳට තැම්බුණ බව අපිට දැනගන්න පුළුවන් දෙහි ලෙලි වල කොළ පාට ගතිය වෙනස් වෙනවා. එතකොට බාගන්න. බාගෙන ඉවර වෙලා ටිකක් වෙලා නිවෙන්න හැරලා භාජනයකට දාගන්න. මේ තියෙන්නේ මම හදපු මගේ ඒ ඩ්‍රින්ක් එක. මේ ඩ්‍රින්ක් එක බොනකොට පැඟිරි රහක් නම් එනවා. ඒත් මේ ඩ්‍රින්ක් එක සතියක් උදේ හවස බීලා බලන්නකෝ වෙනස ඔයාලටම තේරෙයි. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලත් හදලා බලලා ප්‍රතිඵල මට කියන්නකෝ.